එඳ මේ පිරිවැයට ආකාර කීපයක බලපෑමක් තියෙනවා. එක, ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට ඉන්ධන වලින් විදුලි නිෂ්පාදනය කරන්න යාම නිසා සිදුවන බලපෑම. දෙක, ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලි බිලට ඇති වෙන බලපෑම. තුන, ෆර්නස් ඔයිල් සහ නැප්තා වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න සිදුවීම නිසා ඇති වෙන බලපෑම. හතර, අපි අපේක්ෂා කරන නිෂ්පාදනය ගල් අඟුරු වලින් සිදු නොවීම නිසා ඇති වෙන බලපෑම. මා දන්න පෙරේදා බලාගාරය සම්පූර්ණ දුවලා තියෙනවා නේද? ඒකෙන් සාමාන්‍යයෙන් අපිට බලාගාරෙන් 270ක් හැදෙන්න ඕන නේ. 270 එක බලාගාර තුනෙන් එකක 270 හැදුනා. අනිත් එක 266ක් විතර හැදුනා. අනිත් එක 244යි පළවෙනි බලාගාරේ කොහොමත් එක 15. ඒතර ඒක උච්චාවචන වෙනවා. ඒ කියන්නේ එක දවසක සම්පූර්ණ අපි ඒ කියන්නේ මෙගාවොට් 900ක් තිබුණාට බලාගාරේ මෙගාවොට් 810යි අපිට ලැබෙන්නේ. 900ක බලාගාරයක් අපි හැදුවට අපිට හැම බලාගාරෙකට මෙගාවොට් 30 ගානේ වැය වෙනවා. ඒ අභ්‍යන්තර ඒකේ කාර්යක්ෂමතාවය වෙනුවෙන්. එතකොට අපිට 810ක් වගේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ 810 නිෂ්පාදනය මේ බලාගාර තුලින් 270 ගාන. එතකොට සමහර අවස්ථාවල මේ 270 හැදෙන්නේ නැහැ. ඒක ඇත්ත. මේ ගල් අඟුරු වල ප්‍රමිතිය ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට කිසිසේත්ම ටෙන්ඩරේ ප්‍රශ්නයක් නෙවෙයි. සපයන සමාගම නිවැරදි පරිදි අපිට සපයන්නේ නැතිකම. නිවැරදි ගල් අඟුරු නොමැතිකම. ඒ විතරක්ම තමුන්නාසලට කියන්න කැමති ගල් අඟුරු නිවැරදි නැද්ද කියලා බලන්නේ මම හෝ කවුරුවත් කාලා හපලා නෙවෙයි. ඒක බලන්නේ නියමිත පරීක්ෂණාගාරවලින්. පටවන්න පෙර එම පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වෙන එම පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වෙනවා ගල් අඟුරු පාස් කියලා. ඊට පස්සේ අපි 80ක් ගෙවනවා. ඊටු 120 ගෙවන්න අපි නැවත අපි ඉන්දියානු පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කරනවා. කුමක් හරි හේතුවකට මේ ලැබ් දෙකෙන්ම මේ ඉන්දියානු පරීක්ෂණාගාරය තෝරාගත්තේ 2023 වසරේ. එතකොට මේ අවස්ථා දෙකේදීම මේ සමත් වීම සිද්ධ වෙනවා. නැව් 3ක සමත් වෙලා තිබෙනවා. හැබැයි අනිත් ඒ වගේ පරීක්ෂණ වාර්තාවල සමත් වීමක් තිබෙනවා. නමුත් හරි පැහැදිලි බලාගාරයේ අපිට විශේෂයෙන්ම බලාගාරයේ පසකින් තිබ්බත් අපේ පද්ධති කළමනාකරණ පැත්තෙන් අපිට කියනවා අවශ්‍ය නිෂ්පාදන ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි සමහර ගල් අඟුරු වලට 120 ගෙවීමක් හිටවලා තිබෙනවා. සමහර වාර්තා වලට ඒවට පෙනල්ටි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම සමහර ඒවාට අපි 180 ගෙවලත් නැහැ. 180 ගෙවලත් නැහැ. ඒ නිසා ගල් අඟුරු වලින් ප්‍රමිතියෙන් තොර ප්‍රමිතිය අඩු හේතු කොටගෙන ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලිය අපිට ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙන අතිරේක වියදම තියෙනවා නම් ඒ අතිරේක වියදම එම සමාගම හරහා අය කරගන්න. ඒ කිසිසේත්ම මේ රටේ පුරවැසියන්ගේ ලයිට් බිලට එකතු කරන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මේක අපේ ආණ්ඩුවක්. හරිද? ඒක කොම්පැනි කාරයන්ගේ ආණ්ඩුව ඒව කරයි.